විශ්වයේ තිබෙන බියකරුම මෙන්ම අභිරහස්ම වස්තුව කුමක්දයි ඔබගෙන් ඇසූහොත් ඔබට දිය හැකි එකම පිළිතුර කළු කුහර. එහෙමත් නැත්නම් බ්ලැක් හෝල්ස් යන්නයි. ආලෝකයට පවා පලායා නොහැකි මේ මාරක ආඝාතයන් ඇතුළත සැබැවින්ම සිදුවන්නේ කුමක්ද? ඔබ කළු කුහරයක් ඇතුළට වැටුණොත් ඔබට මොනවා වෙයිද? එය මරණයෙන් කෙළවරන ගමනක්ද? නැතිනම් අප නොදන්නා වෙනත් මානයකට විවෘත වන දොරටුවක්ද? අද ලෝක දැනුම තුළින් අපි යන්නේ විශ්වයේ භයානකම රහස සොයාගෙනයි. ස්පැගටිෆිකේෂන් එහෙමත් නැත්නම් වීතියේ ඇරඹුම. ඔබ කළු කුහරයක සීමාවකට හෙවත් ඉවෙන්ට් හොරිසන් එකට ළඟා වූ විට භෞතික විද්‍යාවේ නීති සියල්ල අක්‍රිය වෙනවා. කළු කුහරයේ අධික ගුරුත්වාකර්ෂණය නිසා ඔබේ පාද දෙසට දැනෙන බලය හිසට දැනෙන බලයට වඩා වැඩි. මෙහිදී ඔබේ සිරුර නූල් පොටක් මෙන් ඇදී යනවා. විද්‍යාඥයන් මෙයට කියන්නේ ස්පැගටිෆිකේෂන් කියලා සිතන්න. ඔබේ සිරුර පරමාණුවෙන් පරමාණුවට වෙන්නී යන විට දැනෙන ඒ මාරක වේදනාව ගැන. කාලය නතරවීම සහ සිංගියුලාරි. කළු කුහරයක් ඇතුළත කාලය යනු තවත් එක් දිශාවක් පමණයි. පිටත ලෝකයට වසර මිලියන ගණනක් ගතවන විට කළු කුහරය ඇතුළත ඔබට ගතවන්නේ තප්පර කිහිපයක් පමණක් විය හැකියි. එහි මධ්‍යයේ ඇත්තේ සිංගියුලාරිටි නම් ස්ථානයයි. ඊදී අවකාශය සහ කාලය යන දෙකම අවසන් වෙනවා. එය හරියටම විශ්වයේ ඇති ඩිලෙට් කී එක වගේ. එහි යන ඕනෑම දෙයක් සදහටම අතුරුදහන් වෙනවාද? නැතහොත් තොරතුරු ගබඩා වෙනවාද? තොරතුරු විරුද්ධාභාසය සහ වෙනත් මාන. නමුත් නවතම මතයන්ට අනුව කළු කුහරයක් යනු මරණයේ දොරටුවක් නොවේ. සමහර විට එය වර්ම් හෝල් එකක් හෙවත් විශ්වයේ තවත් කෙළවරකට යන කෙටි මාර්ගයක් විය හැකි. තවත් විද්‍යාඥයන් පවසන්නේ අප ජීවත්වන මේ මුළු විශ්වයම තවත් යෝධ කළු කුහරයක් ඇතුළට ඇති බවයි. සිතන්න, ඔබ කළු කුහරයකට වැටි තවත් අලුත්ම විශ්වයකින් මතුවුණොත්. කළු කුහර යනු විශ්වයේ ඇති අඳුරුතම රහසයි. මිනිස් මොලේට සිතාගත නොහැකි මේ ආඝාතයන් දවසක අපේ පෘථුවියත් ගිලගනීවිද? ඒ ගැන ඔබේ අදහස පහතින් කමෙන්ට් කරන්න. වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න. මෙවැනි තවත් අද්භූත තොරතුරු දැනගන්න ලෝක දැනුම අපිව දැන්ම සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.